ආයුබෝවන් සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ වීඩියෝවක් සංසරණය වෙනවා CCTV දර්ශනයක් සහ විවිධ WhatsApp voice recording කීපයක් සංසරණය වෙනවා එක්තරා අවන්හල් ජාලයක සේවකයින්ට පහර දෙන ආකාරය සම්බන්ධයෙන් සහ සේවකයින්ට තර්ජනාත්මක විදියට කතා බහ කරන ආකාරය සම්බන්ධ වූ තොරතුරු කීපයක් හොමාරු වෙනවා. ඉතින් මෙවැනි දේවල් ඔබටත් සිදු වෙනවා නම් ඒ කියන්නේ ඔබත් ආයතනයක වැඩ කරනවා සහ ඔබගේ ආයතන ප්‍රධානීන් විසින් ඔබට මෙවැනි අඩන්තේට්ටම් කරනවා නම් ඔබට කරන්න තියෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තමයි මම වීඩියෝ සකස් කරේ. ඉතින් මෙවැනි දේවල් ඔබටත් සිදු වෙනවා නම් ඔබට කරන්න තියන්නේ ඔබගේ ආයතනය තුළ මානව සම්පත් අංශයට මේ සම්බන්ධව පැමිණිලි කිරීම මානව සම්පත් අංශයට ඔබ පැමිණිලි කරනකොට ඔබ ගාව හොඳම දේ තමයි එවිඩන්ස් තියාගන්න එක. ප්‍රධාන වශයෙන් ඔබට යම්කිසි තර්ජනාත්මක දේවල් කරනවා නම් ඔබට ලැබිලා තියෙන WhatsApp පණිවිඩ, ඒ වගේම WhatsApp පණිවිඩ වල ස්ක්‍රීන් ෂොට්ස්, ඒ වගේම CCTV දර්ශන මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. මේවත් සමග මානව සම්පත් අංශයට යම්කිසි දැනුවත් කිරීමක් කරන්න ඔබට මෙන්න මේ වගේ තර්ජනාත්මක දේවල් ඔබගේ කළමනාකරුවා විසින් සිදු කරනවා. එතනිනුත් ඔබගේ ප්‍රශ්නය විසඳුනේ නැත්නම් ඊළඟ පියවර විදියට ලංකාව තුළ ස්ථාපිතයි කම්කරු දෙපාර්තමේන්තුව. ඔබට ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා මේ සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ඒක අතන පළවෙනි ස්ටෙප් එක තමයි ඔබගේ HR ඩිපාර්ට්මන්ට් එකට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම. එතනිනුත් ඔබට යම්කිසි සහනයක් ලැබෙන්නේ නැත්නම් ඔබට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. ඉතින් ඒ තුලින් ඔබට යම්කිසි සහනයක් ඔබට ඔබගේ ප්‍රශ්නයට විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් කරන්න ඕන හොඳම දේ තමයි ඔබට එවැනි බලපෑමක් තියෙනවා නම් ඔබ රැකියාවෙන් ඉවත් වෙන්න එපා. ඔබට ක්ෂණික කෝපය ඇතිවීම තුළින් ඔබ ඒ පුද්ගලයාට පෙරලා ඔබට පහර දෙනවා නම් පෙරලා පහර දෙන්න යන්න එපා. ඒක ඔබගේ නිවටකමක් නෙමෙයි. ඒක ඔබගේ බුද්ධිමත්කමක්. ඉතින් ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි මේ මොහොතේදී ඉවසිලිවන්තව වැඩ කිරීම. ඉවසිලිවන්තව ඔබ එවිඩන්ස් එකතු කර ගැනීම. මෙවැනි දෙයක් ඔබට සිදු වෙනවා කියන එක සම්බන්ධයෙන් ඒ සියල්ලත් සමග ඔබට ඒ අදාළ ආයතන වලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මම දැනුවත් කරන්න මේ කෙටි වීඩියෝව සකස් කරේ. ඉතින් බොහොම ස්තුතියි. මම දුමිදු චතුරංග.